මගේ බෝනස් එකෙන් භාගයක් මම අවුරුදු කෑවා. ඉන්ස්ටෝ එකයි හත් කරන එක නේ. ඔයා 25ක් අතුරුදහන් කිරිය. Hi, welcome back to my YouTube channel. අපි ආසාවෙන් ඉන්න දෙයක් නේ. ඉතින් අවුරුදු ලඟ වෙද්දී අපේ අවුරුදු බෝනස් එක කියලා. ඒ වුණාට ඉතින් ඔයාලා කරන්නේ බෝනස් එක හම්බෙච්ච ගමන් ඇඳුම් කඩ ටිකයි චිල්ලර බඩු කඩ ටිකයි රතිඤ්ඤා බඩු කඩ ටිකයි වයින් ස්ටෝර් එකයි පෝසත් කරන එක නේ. ඔයා පෝසත් වෙන්න හිතන්නේ නෑනේ. ඉතින් ඇත්තටම ජොබ් කරන සෙට් එකට අවුරුද්දේ හම්බෙන එක්ස්ට්‍රා ඉන්කම් එකක් තමයි මේ බෝනස් එක කියලා කියන්නේ. මේ වෙදි සමහර අයට හම්බ වෙලා ඇති, සමහර අයට මේ සතිය හම්බ වේවි, සමහර අය හම්බ වෙන්න කලින් වියදම් කළා හම්බුන ගමන් රිප්ලේස් කරන්න බලන් ඇති. ඉතින් ඇත්තටම බෝනස් එක හම්බෙන්න කලින් මම මේ ගත්ත ගමන් මේ ටික කරනක දැන්ටම වියදම් ටික හදලත් ඇති. ඔයාලා දන්නවද ඔයාලට මේ හම්බෙන එක්ස්ට්‍රා ඉන්කම් එක ඔයාලට පුළුවන් ඔයාගේ ෆියුචර් එක වෙනින් හරියට පාවිච්චි කරන්න. අපි ඒ ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදි මම කොටස් දෙකකට බෙදලා තමයි අද කතා කරන්න යන්නේ. පළවෙනි එක 125ක් අතුරුදහන් කිරීම. දෙක 75ක් 100ක් කරලා වියදම් කිරීම. අපි පළවෙනි එක කතා කරලිමු. 125ක් අතුරුදහන් කිරීම. 125ක් අතුරුදහන් කරමු. මොකක්ද මේ කරන්නේ? අපි හිතමු ඔයාට බෝනස් එක හම්බුණා. එක account එකට එහෙමත් නැත්නම් ඔයාට envelope එක දාලා අතර දෙනවා කියලා. ඔයාට බෝනස් එක හම්බුණ ගමන් ඔයාගේ බෝනස් එකෙන් 125ක් එහෙම නැත්නම් හතරෙන් එකක් අයින් කරගන්න ඕනේ. අයින් කළා මොකද කරන්න ඕනේ? මේක ඔයාගේ saving account එකට දාගන්න ඕනේ. හැබැයි මේක මේ නිකන් saving account එකක් නෙමෙයි. මේක ඔයාට card online banking කිසිම දෙයක් නැති account එකක් වෙන්න ඕනේ. ඒ දන්නවද මම එහෙම කියන්නේ? අපිට සාමාන්‍ය account එකකට card එකක් එහෙම තියෙනවා නම් ඕනම වෙලාවක සල්ලි ගන්න කරන්න පුළුවන්නේ. හැබැයි අපිට online banking card මුකුත්ම නැහැ කියන්නේ අපිට පුළුවන් එහෙම account එකකින් සල්ලි ඉතුරු කරගන්න. මොකද අපිට හැම වෙලේම ගන්න බෑ. මොකද එහෙම අපි සල්ලි ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අපි අනිවාර්යයෙන්ම බැංක් එකට ගිහිල්ලා කොල්ල පුරවලා ගල්ලා තමයි සල්ලි ගන්න ඕනේ. හැබැයි ඉතින් අපිට එතකොට සතිය දවස් පහ අපි වැඩට යන වෙලාවේ නිවාඩු දාගෙන ගිහිල්ලා බැංකුවේ රස්තියාදු වෙන්න කැමති නෑනේ. ඒ හින්දා පොඩ්ඩක් ඕක බ්‍රේක් වෙනවා සල්ලි ඕන උනත් ගන්න ගියාම. ඇත්තටම මමත් මුලින්ම සල්ලි ඉතුරු කරද්දි ඕක තමයි පාවිච්චි කරේ. එතකොට නම් මට කාඩ් එකක් අතේ තිබ්බා. BOC මට හොඳට මතකයි මං ගාව තිබ්බ BOC මේ එකක්. මම කරපු වැඩේ කාඩ් එක අර කව එකේ දාලා මගේ කබඩ් එකේ කොහේ හරි අස්සක ගහලා මට මේක අමතක වෙන්න ඕනේ කියලා හිතලා හිටියා. හැබැයි අමතකුන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම ටික කාලයක් ඒක ගියා. මම ඉතින් සල්ලි ඒකට මම එතකොට ATM එකෙන් සල්ලි දාන්න පුළුවන් නේ නම් account number එක ගහුවාම කාඩ් එක අවශ්‍ය නැහැනේ. ඉතින් එහෙම සල්ලි දදා හිටියා. මට ඇත්තටම මේකේ තිබ්බ මොකක්ද සල්ලි හදිසියට සල්ලි ඕන වුණා. දැන් මම සල්ලි ගන්න කාඩ් එක හොයනවා. ඇත්තටම මට තිබ්බ තැන අමතකුණා කියන්නකෝ. හෙව්වා මට තාමත් මතකයි මම මුළු කබඩ් එකම ඇදගෙන හෙව්වා හම්බුන්නේ නැහැ කොහොම හරි. ඇත්තටම මට ඒ තිබ්බ තැන අමතකුණා. හැබැයි මොනවද ඒ වෙලාව ඒකට මම තෑන්ක් කරනවා. මං කොහොම හරි ඒ වුණාට ඒ වියදම මම කොහොම හරි සෙටල් කරගත්තා. ඒ වෙලාවේ ඒ සල්ලි පාවිච්චි නොකර අවසානයේ මගේ සල්ලි ඉතුරු වුණා. මම ඒකයි කියන්නේ මේක හොඳ මෙතඩ් එකක් ඔයාලට සල්ලි ඉතුරු කරන්න ආස කරන අයට ඔයාලගේ කාඩ් එකක් තියෙනවා නම් මොනාරි හංගන්න කොයි හරි නැත්තම් කඩලා විසික් කරන්න. කාඩ් එකක් ගන්න පුළුවන් නේ ඔයාලගේ ගැටලුවක් නැහැනේ. මගේ දැන් පාවිච්චි කරන එක ඇත්තටම මගේ දැන් කාඩ් එක නැති වුණා. නැති වෙලා හින්දා මාතරත් මම එහෙම තමයි පාවිච්චි කරන්නේ. ඔන්ලයින් බැංකින් තිබ්බ ඇප් එක ඩිලීට් කරලා තියනවා. ඉතින් එහෙම තමයි මම පාවිච්චි කරන්නේ. මොකද ඉතින් මටත් එහෙම මටත් ඉතින් සල්ලියම ඉතුරු කරන්න අමාරු ළමයි. ඒකින්ද ඉතින් මම අර වගේ මෙතඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම ඉතින් මේක ඔයාලට ට්‍රික් එකක් විදිහට තමයි කිව්වේ. ඉතින් ඔයාලා එතකොට ඒ account එකට අර 125 ඔයාගේ බෝනස් එකෙන් 125ක් බෝනස් එක අතට ආපු ගමන් දාන්න ඕනේ. දාලා ඔයා ඒක එතනින් සම්පූර්ණයෙන්ම ඔළුවෙන් අමතක කරන්න ඕනේ. හරිද? ඔන්න අපේ ෆස්ට් ස්ටෙප් එක ඉවරයි. දෙවෙනි එක ඔයාලගේ අතේ 125ක් අර එහෙම account එකට දැම්මට පස්සේ බෝනස් එකෙන් 175ක් ඉතුරු වෙන්නේ. අපි හිතමු ඔයාගේ බෝනස් එකට 20000යි කියලා. 20000යි නම් ඔයාලගේ අතේ උන්න දැන් ඔයා 125කින් තන් හතරෙන් එකක් දැම්ම සේවිං එකට. දැන් ඔයාගේ අතේ 175 තන් හතරෙන් තුනක් ඉතුරුයි. ඒ කියන්නේ රුපියල් 15000ක් 20000ට අනුවන. මේ 15000 ඔයා ඔළුවට දාගන්න ඕනේ මේක තමයි මගේ බෝනස් එක.
ඔයා කාට ඇහුවත් මෙතනින් එහා ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන එකම දේ ඔයාගේ බෝනස් එක කීයද? ₹15,000. ඔයා අමතක කරන්න ඕන ඔයාලට 20,000ක් හම්බුණා. ඔයා තව 5,000ක් සේව් කරා. මේ ඔක්කොම ඔය ඔලෙන් අමතක වෙන්න ඕන. ඔයාගේ ඔළුවේ තියෙන එකම දේ මගේ බෝනස් එක ₹15,000යි කියන එක. ගෙදර ගිහිල්ලා ගෙදර අයට කියන්නත් ඕනේ බෝනස් එක 15,000යි කියලා. කරනවා කියන එක කාටවත් කී කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර දේවල් තියෙනවා කාටවත් නොකිය ජීවිතේ කරන්න ඕන දේවල්. අන්න ඒ වගේ එකක් තමයි සල්ලි ඉතුරු කරනවා කියන එක. මගේ අද කොණ්ඩේ හරි කැතයි. අනේ මන්දා. මොකක්ද දෙකක් වගේ. දැන් ඕන්න ඔයාගේ බෝනස් එක කීයද? ₹15,000යි. හම්බෙන ගාණ අනුව හරිද? අපි මේ ගත්ත උදාහරණ 20,000ත් එක්ක තමයි දැන් මේ උන්න මෙතනින් එහා අපේ බෝනස් එක කීයද? ₹15,000. 75 100ක් කළා තමයි දැන් ඔළුවේ තියාගෙන ඉන්නේ. මේ 15,000ත් අපි මොකද කරන්න ඕනේ? කොටස් දෙකකට බෙදනවා. එතකොට උන්න මේ පැත්තෙන් තියෙන එක 7,500, මේ පැත්තෙන් තියෙන අපේ තව 7,500ක්. මේ 7,500 ඒ බෝනස් එකෙන් හරියටම භාගයක් අපි අවුරුද්ද එක්ස්පෙන්සස් වලට අයින් කරගන්නවා. ඉතුරු භාගය එමර්ජන්සි ෆන්ඩ් එකටයි ලෝන්ස් ඕ මෙඩිකල් කියන පැත්ත. අපි ඒක අන්තිමට කතා කරමු. අපි දැන් කතා කරමු එක්ස්පෙන්සස් පැත්ත. එක්ස්පෙන්සස් පැත්තට එතකොට අපි අපේ බෝනස් එකෙන් උන්න භාගයක්. පොඩක් පොළුවටත් ගැම්මක් නෙමයි බෝනස් එකෙන් භාගයක්ම මං අවුරුදු කෑවා කියන එක. අන්න ඒ හින්දා අපි බෝනස් එකෙන් භාගයක්ම අවුරුදු කන්න දාගන්න. අති 3ක් අපි අනිවාර්යෙන් වියදම් කරන්න ඕනේ. එකක් තමයි ඇඳුම් පැළඳුම්. අවුරුදු චාරිත්‍ර වලට අදාළ වියදම් ටික. අනිත් එක ඉතින් අවුරුද්දෙන් පස්සේ එන නෑදෑයන්ට සංග්‍රහ කිරීම. හරිද? ඉතින් මේ තුනම ඔයා මේ වියදම ඇතුලේ දාගන්න ඕනේ. මේක ඉතින් මට සෙපරේට් කරන්න බෑ 100ට මෙච්චරයි මෙච්චරයි. මොකද ඔයාලා දන්න ඔයාලා ගෙදර නෑ. ඔයාලා ගෙදර නෑ වෙන්නේ නැත්තම් මම ඒක වියදම දාන්න ඕනේ නෑනේ. අන්න ඒ වගේ. ඉතින් ඔයාලා බලලා ඔයාලගෙන නෑයෝ ටික එතකොට අවුරුද්දෙට කැවිලි මේසෙට ඉන්න කාට මේ කැවිලි මේසෙ ගද්දිත් ළමයි තවද්දි හොඳ ප්ලේට් එකක් යවන්න ඕනේ. ආයේ උන්ට ඇඬෙන්න යවන්න ඕනේ කියලා තියෙන කැවිලි සේරම ගන්න යන්න එපා. ඔයාගේ මට්ටමට ළමයි අවුරුද්ද කියන්නේ ඇවිල්ලා ඉවර වෙලා යන එක දවසක්. ඒ දවස වෙනුවෙන් ඉතුරු මාසෙන් භාගයක්ම හිර වෙලා ඉන්න තැනට වැඩ කරගන්න එපා. අපේ මිනිස්සු කරන ලොකුම දේ ගොඩාක් කරලා අවුරුද්දෙන් පස්සේ මිනිස්සු නන්නත්තරයි. ඇහුවොත් බලන්න ඔක් ගිහින් අම්මෝ අවුරුදු කාලා දැන් නම් කැලවෙලා ඉන්නේ. ඒ තැනට වැඩවල හිතනවා නම් ඒ කියන එක හරි ලොකු වැඩක් කියලා මම අවුරුදු සුපිරියට කාලා ඊට පස්සේ නිකන් ඉන්නවා. වැඩක් නෑ. එහෙම වෙන්න එපා ඔයගොල්ලෝ. මෙතන ඉඳන්වත් හැදෙන්නලා. අනිත් එක තමයි ඔයාලා හැමෝටම මේ වෙද්දි බැංක් කාඩ්ස් තියෙනවානේ. හැමෝ ගාම ඩෙබිට් ඕ ක්‍රෙඩිට් ඕ ගොඩක් අය ගාව දැන් ක්‍රෙඩිට් කාඩ්ස් උත් තියෙනවා. ඉතින් මේවා ප්‍රයෝජනයට ගන්න මේකල්. ඔයාලා බලන්න ඔයාලා ඇඳුම් ගන්න යන්න ඉන්න තැන. මම නැත්තම් අවුරුද්දට ග්‍රොසරීස් ගන්න යන්න තැන මොනාද තියෙන ඔෆර්ස් තියෙන්නේ මොන කාඩ්ස් වලටද මොන දවස් වලටද මේවා සාමාන්‍ය 10% 15 නම් ඔෆර්ස් යනවාමයි. ඇයි ළමයි ඔයාලා කාඩ් එකට මෙහෙම දීදෝ ඔය නිකන් පර්ස් එකේ දාන් ඉන්න වෙලාවක වැඩක් ගන්න නැත්තේ බලන්න ඔයා යන්න ඔයාගේ ඔයාලගේ ෆෝන්ස් තියනවානේ පොඩ සර්ච් කරලා බලන්න ඔයා අපිටම ඔයා යන්න ඉන්නවා කියලා රිච් ලුක් එකට හරිද රිච් ලුක් එකට එහෙම නැත්නම් කූල් පැනට වෙන ඔයා පොඩ ඔය වෙබ්සයිට් එකට ගිහින් බලන්න නැත්නම් ඔයාගේ කාඩ් එකෙන් සර්ච් කරත් හැකි මොනවද තියෙන ඔෆර්ස් මොන shops වලද ඔයාලට ඔෆර්ස් ඇඳුම් 3ක් අරන් එන්න එක ඇඳුම් 4ක් අරන් එන්න පුළුවන් chance එකක් මේක. ඉතින් එහෙම බලලා ඔයාලගේ ඒ පැත්තේ එක්ස්පෙන්සස් එක කරගන්න. ඇඳුම් පැළඳුම් ගද්දිත් අනේ උඩ කෑල්ල ඉඳන් යට ඇඳුම් ඉඳන් සවත්තු වෙනකන් ඔක්කොම අලුත් අවුරුද්දට ගන්න ඕනේ කියලා ගන්න යන්න එපා. ඔයාලට ටිකක් හොඳ යට මේ ලික්කයිසමක් එතන ට්‍රවුස් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් උඩ කෑල්ලක් විතරක් පොඩ්ඩක් එදාට අඳින්න ගන්න. ඊළඟ මාසෙන් ගන්න සවත්තු දෙක. ඊළඟ මාස සැලරි එකකින් ඔයාලගේ. මේ පොඩ්ඩක් ෂේප් කරගන්න. මොකද අපේ එක භාගයක්. අපි 7,500. ඊට පස්සේ අපි යනවා අනිත් පැත්තට. ඒක අපේ ලෝන් ලිකල් ඉමර්ජන්සි ෆන්ඩ්ස්. මේක ඊළඟ දින විශේෂම කැල තමයි ඉමර්ජන්සි ෆන්ඩ්ස්. දැන් ඔයාලා බලය අර කලින් ඉතුරු කරන්න. ආයෙ මොකද මේ? රෝගලේ දිගු කාලින මං කිව්වේ ඒක අමතක කරන්න. ඒක ඔළුවේ තියෙන්න බෑ ඔයාලගේ. හරිද? අපිට අනිවාර්යෙන් උපන්දින එනවා, බිග් ගර්ල් පාටි එනවා, වෙඩින් එනවා, හම්බේ කීයක් නම් බණ ගෙවල්, දාන ගෙවල්, මල ගෙවල්, හම්මේ අපිට තියෙන ඉමර්ජන්සි තැන්. ඒ ආස්සේ කැස්ස උන හෙම්බිරිස්සාව කොයි වෙලෙත් ඉමර්ජන්සි එකක් නැතුව රන්නන්න පුළුවන් ද අපේ ජීවිතේ හම්බේ හිර වෙනවා ළමයි ආයේ සුපිරියට. මේ නිසා ඉමර්ජන්සි ෆන්ඩ් එක කියන එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මේ භාගයක් අයින් කරේ මේ භාගෙ දෙකට ගන්න. ඒතර ගත්තොත් කියන්නේ අපේ සම්පූර්ණ
බෝනස් එකෙන් 4න් එකක්. 4න් එකක් ඉමර්ජන්සි ෆන්ඩ් එකට දාගන්නවා. ඔයාලට ඉස්සරහට එන වෙඩින්ග්ස් එහෙමත් නැත්නම් මොනවා හරි දෙයකට ගන්න කියලා. එච්චර ලොකු ගාණක් මං හිතන්නේ යන්නේ නැති වෙනට. ඔයා හිතන්න ඔයාට ඉතුරු වෙන්නේ රුපියල් 500යි කියලා. අනේ 500නේ ගවන්නේ ඔන්න යෝග වැඩක් නැහැ කියලා. නෑ එපා මේ හැබිට් එක හදාගන්න. ඊට පස්සේ තමයි ඔයාලට පුළුවන් ඔයාගේ සැලරි එකෙන් හැම මාසෙම ඇත්තට මම මුලින්ම ඉමර්ජන්සි ෆන්ඩ් එක දැම්මේ රුපියල් 500යි. ඉමර්ජන්සි ෆන්ඩ් එක 500යි. සේවිංග්ස් දැම්මේ රුපියල් 2000යි. එහෙම තමයි මම සේවිංග්ස් කරනවා. මම දැන් අවුරුදු කිහිපයක ඉඳන් මම මේ මෙතඩ් එකට තමයි මට අදටත් ඉමර්ජන්සි account එක වෙනම තියෙනවා, saving accounts වෙනම තියෙනවා, expenses accounts වෙනම තියෙනවා. බැංක්ස් කිහිපයක accounts කිහිපයක් රන් කර ගන්නවා මම. ඒ මොකද මට එහෙම දැන් saving එක කෙනාට saving කරන සමහර අයට සල්ලි නිකන් මේසුල තියලා ඉතුරු කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් මට නම් එහෙම බෑ. මං හිතනවා මේක අහන ගොඩක් අය 90%කට එහෙම බෑයි කියලා. ඉතින් මේ සහ මීට වඩා ගොඩක් හොඳ ක්‍රමත් තියෙනවා. මේ මම කියලා දෙන්නේ සරලව ලේසියෙන් ඔයාලට කරන්න පුළුවන් විදිහක්. ඒක තව කාලක් ඉතුරුයිනේ 4න් එකක්. අපි හිතමු ඔයාලා මොනවා ලෝන් එකක් තියෙනවා, කාගෙන් හරි ගත්ත සල්ලියක් තියෙනවා. මේ වගේ දෙයක්. ඒ වගේ දෙයකට ඕනම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම් මේක මෙඩිකල් වලට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමර්ජන්සි ෆන්ඩ් එකෙන් මේක යන්නේ නැහැ. ඔයාලට මෙඩිකල් වලට මේක තියාගන්න පුළුවන්. අපි හිතමු ඔයාට ඇත්තට මේ විදිහට 100% වලින් වියදම් කරලා මේව බෙදලා වියදම් කරන්න බෑ කියලා. ඉතින් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලා අරක කරන්න අනිවාර්යෙන්. අර සේවිං එක අපි කරේ කලින් අන්න ඒක බෝනස් එක අතට ගත්ත ගමන් 125ක් අනිවාර්යෙන්ම අයින් කරන්න සේවිං එකට. ඊට පස්සේ අපි හිතමු ඔයාට හම්බෙන ගාණෙන් ලොකුවට එක්ස්පෙන්සස් කරලා මෙහෙම බෑ. එහෙනම් ඔයාට පුළුවන් සම්පූර්ණ එක්ස්පෙන්ස් අපි කෙනාගේ ලයිෆ් ස්ටයිල් එක තියෙන රෙස්පොන්සිබිලිටීස් වැඩි එක්ක අමාරු වෙන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයා හැබැයි එතකොට ඔයාගේ බෝනස් එක ප්‍රධාන වශයෙන් දෙකකට නම් බෙදන්න එක්ස්පෙන්සස් and emergency කියලා. එමර්ජන්සිකට රුපියල් 2000ක්වත් අඩුම රුපියල් 2000ක්වත් දාන්න බෑ. ඊටු ඔක්කොම එක්ස්පෙන්සස් වලට ගත්තත්. ඔයාට මෙච්චර කාලයකට ඉතුරු කරලා නැතුව ඇති. හැමදාම වියදම් විතරක් කරලා ඇති. හැබැයි ඔයා දන්නවා ඔයාට සල්ලි අවශ්‍ය වුණ වෙලාවට ඔයා මොකද කරන්නේ? ඊට පස්සේ අප්‍රේල් වලින් පස්සේ ඔයාලා දුවන්නේ අලුත් මාසේ ඇඩ්වාන්ස් වලින්. ඉතින් මෙහෙම හිර වෙන්නේ නැතුව බෝනස් එකක් හම්බුනහම කඩ ටිකයි ඒවා පෝසත් කරන්න නැතුව ඔයා වෙනුවෙන් දෙයක් කරගන්න. ඉතින් මේක එක්ස්ට්‍රා ඉන්කම්. අපිට එක්ස්ට්‍රා ඉන්කම් හම්බුනම අපි ඒවා තනිකර එක්ස්පෙන්සස් කරගන්න නැතුව ඒවා අපේ ආයෝජන කරගන්න ඕනේ. ඉතින් අපිට ලොකු තියෙන මේ දේවල් එක මන් දන්නවා ලොකු ආයෝජන කරන්න බෑ කියලා. ඒ හින්දා මම කියන්නේ ඇත්තටම අපිට අපි ළඟ අපේ හදිසියකට කාගෙන්වත් ඉල්ලන්න නැති වෙන්න කීයක් හරි අපි ළඟ තියෙනවා කියන්නේ ඇත්තට මේක මාර හිතට හයියක් නේ. අන්න ඒ නිසා ඒක හරි වටින දෙයක්. ඉතින් මේ විදිහට ඔයා අනිවාර්යයෙන්ම try කරන්න. මං හිතනවා මේක ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් විදිය මෙතඩ් එකක් කියලා. ඉතින් ලොකු දෙයක් නෑ. ඉතින් try කරලා බලන්න. ඉතින් මේක සමහර try කරන අයත් ඉන්න පුළුවන් මේ වීඩියෝ එක බලන අතරේ. එහෙම ඉන්නා නම් ඒවත් කමෙන්ට් කරගන්න. ඔයාලා ගාව මොන හරි මේ මෙතඩ් තියෙනවා නම් ඔයාලා සල්ලි ඉතුරු කරන විදිය තියෙනවා නම් අපේ අනිත් යාළුවන්ට දැනගන්න කමෙන්ට් කරගෙන යන්න. channel එකට අලුත් යාළුවෝ ඉන්නා නම් එයාලත් channel එක subscribe කරගෙන යන්න. යාළුවන්ට දැනගන්න වීඩියෝ එක හොඳයි නම් share කරගෙන යන්න. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු. එතකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.